ආයුබෝවන් සූර්යාබේ YouTube නාලිකාවෙන් අද අපි කතා කරන්න යන්නේ ඉන්ඩස්ට්‍රියල් සයිකොලොජි මාතෘකාවක් ගැන. ඒ කියන්නේ බිස්නස් සයිකොලොජි මාතෘකාවක් ගැන. ඉතින් මේ ලෝකයේ මේ ගෝලීය ව්‍යාපාරික කටයුතු වලදී ප්‍රධාන පුද්ගලයෙක් ඉන්නවා ලෝකේ වත්කම් වැඩිපුරම හිමිකරුවා හැටියටත් අපි සැලකනවා. BlackRock කියන ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනයේ CEO මහත්මයා the $10 trillion man කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එයාගේ නම තමයි ලැරි ෆින්ක්. ඉතින් මේ ලෝකයේ වෙන වෙළඳ කටයුතු ඉන්වෙස්ට්මන්ට් වල සිදුවෙන විවිධ ට්‍රෙන්ඩ්ස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වෙනස් වෙන ආකාරයත් එක්ක අපිට ඕනම ව්‍යාපාරයකට පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න පුළුවන්. ඉතින් මේ ලැරි ෆින්ක් මහත්මයා යෝජනාවක් කළා තියෙනවා මාර්තු මාසයේ ඉඳලා. ඒ කියන්නේ මේ වෙනකන් හදපු මිනිස්සු පාවිච්චි කරන ට්‍රැඩිෂනල් පෝර්ට්ෆෝලියෝ ඒක 60%ත් 47 අතර. ඉතින් ලැරි ෆින්ක් මහත්මයාගේ තර්කය වෙන්නේ ට්‍රැඩිෂනල් පෝර්ට්ෆෝලියෝ 60-40 portfolio may no longer offer optimal diversification. ඒ කියන්නේ මේ විවිධාකාරත්වය තුළ මේ 60-40 පෝර්ට්ෆෝලියෝ එකට තරඟ කරන්න ගොඩක් අමාරු බව තමයි diversification. ඒ කියන්නේ ඒක තවත් විවිධාකරණයට කරන්න ඕනේ. ඔයාලට මම මේ මාතෘකාව තව ඉස්සරහට පැහැදිලි කරන්නම්. පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ මොකක්ද කියලා අපි සිංහලෙන් කියද්දී a collection of investment held by an individual or organization. ඒ කියලා කියන්නේ සිංහලෙන් මම උත්සාහ කරනවා පැහැදිලි කරන්න උපරිම. ඉතින් collection of investment කියන්නේ ඔයා කරන investment කියන්නේ ආයෝජනවල තියෙන collection එක. එතකොට ඔයාට organization එකක් ආයතනයක් විදිහට ඒක කරන්නත් පුළුවන්, තනියම පුද්ගලයෙක් විදිහට කරන්නත් පුළුවන්. එතකොට මේ පෝර්ට්ෆෝලියෝ එකක ප්‍රධාන කොම්පොනන්ට්ස් 3ක් අපිට දක්වන්න පුළුවන්. stocks, bonds and real estate. stocks කියන්නේ ඔය ෂෙයා මාකට් එකට මුදල් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. bonds විදිහට ඒ කියන්නේ ඒක government, junk and corporates bonds කියලා තව කොටස් තුනකට අපි මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. real estate කියන එක ඔයාලා දන්නවා. ඔයාලා ඉන්වෙස්ට් කරනවා ගෙයක් හදන්න, බිල්ඩින් එකක් හදන්න, පාරක් හදන්න, ඔය වගේ දෙයකට. ඒක ඔයාලට පැහැදිලි. එතකොට අපි මේ දේවල් වලට පෝර්ට්ෆෝලියෝ හදද්දී ඒකේ goal එකක්, ඒ කියන්නේ purpose එකක් තියෙනවා. අරමුණ වෙන්න ඕනේ achieve. ඒ කියන්නේ අපේ financial goals අපි යෝගෙන් achieve කරගන්න ඕනේ. අපි නිකම්ම loan එකක් අරගෙන ගෙයක් හදලා අපි හිතමු අවුරුදු 25ක පුද්ගලයෙක් loan එකක් අරගෙන ගෙයක් හදනවා job එකක් හම්බුනාට පස්සේ. ඒ මිනිස්සයා අවුරුදු 60 වෙනකම්ම අර loan එකේ අපි හිතමු අවුරුදු 55 වෙනකම්ම 25 ඉඳලා 55 වෙනකම්ම ලෝන් එක ගෙවනවා, ජොබ් එක කර ලෝන් එක ගෙවනවා. එතකොට අවුරුදු 55න් පස්සේ මේ මිනිස්සයා රිටයර් වෙද්දී අර හදපු ගෙදර ආපහු රිනෝවේෂන්, ඒ කියන්නේ එක්කෝ උඩ පීලි කැඩිලා හරි ගබඩා කාමරයක හරි, ඒ කියන්නේ කල්යද්දී නඩත්තු කරන්නත් ගාණක් ඕනේනේ. එතකොට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී ඒ ඔක්කොමත් එක්ක රිස්ක් මැනේජ්මන්ට් එකත් ඒකට ඇතුළත් වෙන්න ඕනේ, ඉන්ක්ලූඩඩ්. අවුරුදු 55 වෙද්දී මනුස්සයර heart attack එකක් ආවොත් කොහොමද අර ගෙදර නඩත්තු කරගන්නේ? දැන් අවුරුදු 25 දී හදපු ගයක් අවුරුදු 55 වෙද්දී එක්කෝ වහලේ කැඩිලා හරි ඒ වගේ එක ප්‍රශ්න එනවා. එතකොට මේ මනුස්සයා කරපු ඉන්වෙස්ට්මන්ට් එක ඒක ඵලදායී දෙයක්ද? මේ මනුස්සයා අවුරුදු ගාණක් කර ගෙවලා වයසට ගියාට පස්සේ ඒ ගෙදර ආපහු නඩත්තු කරන්න ඕනේ. ඒ ගෙදරට සිද්ධ වෙන එක ලාභ හානි, වහලේ කැඩිලා, සුළි සුළඟක් ඇවිල්ලා, වතුර ගලලා ඒ දේවල් වලින් කාමර අවුල් ගිහිල්ලා ආපහු පේන්ට් කරන්න ඕනේ. නැත්තම් තාප්පේ ඉරිතලිලා ගිහිල්ලා, නැත්තම් පොඩක් ස්ට්‍රක්චර් එක ඕල්ඩ් අවුරුදු 25 දී මනුස්ස හදපු එක්කෙනා අවුරුදු 55 වෙද්දී වයසට ගිහින්. ඉතින් ඒ නිසා ඔය මුදල් පරිපාලනය, මුදල් කටයුතු, ඉන්වෙස්ට්මන්ට් කරන එක ඒක ඔය ෆයිනෑන්ෂල් ලිටරසි එකක් නැහැ. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජනය ගැන මුදල් පිළිබඳ ලිටරසි එකක්, සාක්ෂරතාවයක්, ආර්ථික සාක්ෂරතාවය සිංහල වචනය. ඉතින් ඒක හරියට නැතුව අපි තීරණ ගත්තොත්
මුදල් එක්ක කටි කරන කටයුත්තේදී අපිට ඇත්තටම පාඩු තමයි සිද්ධ වෙන්නේ ප්‍රොෆිට් නෙමෙයි. හැබැයි අපි හරියට පෝර්ට්ෆෝලියෝ එකක් මැනේජ් කරොත් අපි කරන හැම කටයුත්තකදීම අදාළ හැම දෙයකම පෝර්ට්ෆෝලියෝ එක රජයකටත් අදාළයි මිනිස්සෙකුටත් අදාළයි කම්පැනි එකකටත් අදාළයි. අපි හරියට මේ පෝර්ට්ෆෝලියෝ එක රිස්ක් මැනේජ්මන්ට් එකත් එක්ක ඒක ස්ටඩි එකක් ඉන්න ගමන් ආර්ථික සාක්ෂරතාවය මත තමයි ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් මේ ලැරි ෆින්ක් මහත්මයා ගැන අපි කතා කරේ. ඉතින් අපි මාතෘකාවට එද්දී මේ පෝර්ට්ෆෝලියෝ විවිධ විදිහට හදන්න පුළුවන්. ඒකතර ට්‍රැඩිෂනල් විදිහට තමයි 60 40. 60ක් ස්ටොක් මාකට් එකට දානවා 40ක් රියල් ස්ටේට් වලට දානවා. ඕක තමයි ට්‍රැඩිෂනල් මෙතඩ් එක මේ වෙනකන් තිබ්බේ. ඉතින් the $10 trillion man වන ලැරි ෆින්ක් මහත්මයා ඉදිරිපත් කළා තියෙනවා අපි 50% stocks 30% bonds and 20% private assets කියලා. එයා එයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඩිවර්සිෆිකේෂන් කරන ආකාරය ගැන ලෝකෙට නිදර්ශනයක් දීලා තියෙනවා. ඉතින් මේ chart එකේදී ඔයාලට පේන්නේ මේ පෝර්ට්ෆෝලියෝ හදන්න පුළුවන් විවිධ ආකාර ගැන. එතකොට මේ පේන්නේ traditional allocation එක 60-40 ස්ටොක් වලට 60ක් දීලා තියෙනවා අනිත් ඒවා ඉතිරි ටිකට. එතකොට අපි බලමු BlackRock ආයතනයේ පෝර්ට්ෆෝලියෝ එක. මේ තියෙන BlackRock ආයතනයේ පෝර්ට්ෆෝලියෝ එක ඒක දැන් එයාලා ඩිවර්සිෆිකේෂන් කරන තැනට ඇවිල්ලා තියෙනවා. මේක විශේෂයෙන්ම මේවට හේතු ගොඩක් තියෙනවා. ඉතින් ඔය ඉන්වෙස්ටර්ස් කරන මිනිස්සු දේශපාලඥයෙක් බලයට එද්දී එයාගේ ආර්ථික දැක්ම ගැන ලොකු අවධානයෙන් ඉන්නවා. මොකද මේවා මේ රුපියල් 100-200 කම්පැනිස් නෙමෙයි $10 trillion. ඉතින් එයාලා ඒ කරපු දේවල් ගැන අවධානයෙන් ඒ ගැන ස්ටඩි එක ඉන්නවා. ඉතින් ඒ අනුව තමයි මේ ලැරි ෆින්ක්ස් මහත්මයා පැහැදිලි කරලා තියෙන්නේ අපි මේක ඩිවර්සිෆිකේෂන් කරන්න ඕනේ අපේ ස්ටොක් එකයි අපේ තියෙන පෝර්ට්ෆෝලියෝ එක. ඉතින් අපි බලමු දැන් මේ පෝර්ට්ෆෝලියෝ එක මේ ප්‍රධාන කොම්පොනන්ට්ස් 3ක් තියෙනවා. එතකොට මේ 3 මොකක්ද කියලා අපි බලමු. ඊට ඉස්සෙල්ලා මම ඔයාලට කියන්න ඕනේ මේ ප්‍රයිවට් ඇසෙට්ස් මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රයිවට් ඉක්විටි එක, හෙජ් ෆන්ක්ෂන්ස්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ප්‍රයිවට් ක්‍රෙඩිට් ඒවා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලිකව තමන් සතුව තියෙන ලික්විඩි එක, තමන් ගාව තියෙන සිංහලෙන් කියනවා නම් තමන් ගාව තියෙන වත්කම් ටික. එතකොට පුද්ගලිකව කෙනෙක් ඉන්ඩිවිඩුවල් යම් කිසි දෙයක් වත්කමක් නඩත්තු කරනවා නම් ඒකට ගොඩාක් මුදල් යට කරන්න සිද්ධ වෙනවා. අර මං කලින් කියපු උදාහරණේ අවුරුදු 25 දී කෙනෙක් කැම්පස් එකෙන් අවුට් වෙලා ඉගෙනගෙන රස්සාවක් කරලා ගෙයක් අරගෙන අවුරුදු 65 වෙනකන් ඒක තමන්ගේ ප්‍රයිවට් ක්‍රෙඩිට් එකකින් අරගෙන ඒක නඩත්තු කරද්දී එයාට ඒකට දාන්න වෙන එනර්ජි එකත් වැඩි, මුදල් ප්‍රමාණයත් වැඩි and less equity. ඒ කියන්නේ ඒකෙන් එයාට එන ප්‍රොෆිට් එකක් නෙමෙයිනේ. එයාට සමහර විට සතුටු හිතේ මම මෙහෙම ලස්සන ගෙදරක අවුරුදු ගාණක් ජීවත් වුණා කියලා. එනන්ට ඒකින් වෙන එයාගේ රිස්ක් එක පැත්ත එයා ඇනලයිස් කරලා නැතුව එහෙම කරන්න නරකයි. ඒ කියන්නේ තමන්ගේ අතේ තියෙන ගාණට අනුව තමන්ගේ ඉන්කම් එකට අනුව අපි වැය පක්ෂය අයවැය එක බැලන්ස් ෂීට් එකක දාලා අපි හදා ගන්න ඕනේ. හැබැයි ඒකට රිස්ක් මැනේජ්මන්ට් එක මට පේන විදිහට ලංකාවේ මිනිස්සුන්ට බැරි වෙලා තියෙන්නේ ආර්ථික සාක්ෂරතාවයේ නිදහස් වෙළඳ සංකල්පය හඳුන්වලා දුන්නත් හරි මට පේන්නේ නැහැ ලංකාවේ හැම ආර්ථික සාක්ෂරතාවයක් තියෙන ව්‍යාපාරික ප්‍රජාවක් හරි තරුණ ප්‍රජාවක් හරි ඉන්නවද කියන එක ගැන මට සැකයි. ඇති ලංකාවේ ඉන්නවා ලොකු ව්‍යාපාරිකයෝ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. ඉතින් මේ ව්‍යාපාරික සාක්ෂරතාවය හරියටම ඇද්ද නැද්ද කියන එක ගැන අපිට ඇසස්මන්ට් සෙන්ටර් එකකින් වෙනම පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙලා තිනවා. ලංකාව වගේ රටක හැම වෙලෙම ආර්ථික අර්බුද කඩාවැටීම් තියෙන හන්දා. ඉතින් මේ ප්‍රයිවට් ඇසෙට්ස් ගැන අපි කතා කරොත් ඉතින් ලැරි ෆින්ක්ස් මහත්මයා කියන්නේ ප්‍රයිවට් ඇසෙට් එකක බෙනිෆිට්ස් තියෙනවා. ඒවා තමයි potential for higher returns. එයාලගේ නැවත ආදායම ගන්න පුළුවන් potential එකක් තියෙනවා returns වැඩි වෙන්න. reduce volatility and compare to public market. ඒ කියන්නේ public market එකකට දෙයක් invest කරාම දැන් අපි බලන්න දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා ගත්ත තීරණයත් එක්ක ගවර්න්මන්ට් වල කඩාවැටීම ස්ටොක් මාකට් වල ඒ වෙන එක්ස්චේන්ජ් එක අර ප්‍රයිවට් දෙයක් කරද්දී ඒක අඩු වෙන්න පුළුවන්. ඒතර ඔයාලා දැන් වචනයක් ඇහුවා අඩු කරන්න ඕනේ වොලාටිලිටි එක කියලා.
ඒ කියන්නේ volatility එක කියන්නේ degree එක variation කරන degree එක. ඒක මහා ලොකුට පැහැදිලි කරන්න ඕනේ නැහැ. දැන් අපි stock market එකේ assets එකක් ගත්තොත් ඒක move up සහ down up වෙන ආකාරය. ඒකේ price එක. එතකොට current exchange range එකට අනුවයි commodity prices අනුවයි ඒක යම් යම් ආකාරයේ ඒ assets එක price එක average price එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ලැරි ෆින්ක්ස් මහත්මයාගේ ප්‍රයිවට් ඇසෙස්ට් ගැන එයා දීලා තියෙන එයා සාකච්ඡාවකදී එයා කියලා තියෙන දේවල්. ඉතින් අපි දැන් මුලින් බලන්න ඕනේ මේකේ මේ කොටස් තුන අපි කතා කරමු කෙටියෙන්. බොන්ඩ් එකක් කියන්නේ මොකද්ද? ස්ටොක් එකක් කියන්නේ මොකද්ද? රියල් ස්ටේට් එකක් කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ බොන්ඩ් එකක් කියන්නේ loan made by an investor to a borrower. ඒ කියන්නේ ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට regular interest payment එකක් කරනවා. ඒවට අපි කෝපන් කියලාත් කියනවා. ඒ කියන්නේ ඔයාගාව යම් කිසි මුදලක් තියෙනවා. ඔයා අවුරුදු 25 වෙද්දී ඔයා හරි හම්බ කරගත්ත සල්ලි ටික ඔයා ගෙයක් හදන්න එහෙම දාන්නේ නැතුව ඔයා ඒක බොන්ඩ් එකකට දානවා. බොන්ඩ් ගත්තහම මොකද්ද බොන්ඩ් එකක් කියන්නේ කියලා පැහැදිලි කළොත් government bonds තියෙනවා. corporate bonds තියෙනවා. junk bonds තියෙනවා. ඒ තමයි types ටික. එතකොට ඔයා ගාව අපි හිතමු යුරෝ 1000ක් තියෙනවා. එතකොට ඔයා ඒක ගවර්න්මන්ට් එකේ යම්කිසි බොන්ඩ් එකකට ඒ සල්ලි ටික ගවර්න්මන්ට් එකේ කටයුත්තකට බොන්ඩ්ස් වලට ඔයා ගවර්න්මන්ට් එකට ඒ සල්ලි ටිකින් ඔයා අපි ගාණක් දෙනවා කියලා හිතමු. ඔයා යුරෝ 1000ක් දෙනවා ගවර්න්මන්ට් එකට. දීලා ඔයා කියනවා මට 105ක් ඒකේ ඉන්ටරෙස්ට් එකක් ඕනේ. ඉන්ටරෙස්ට් එකට මට සිංහලෙන් කියන වචනේ අමතකයි. බැංක් ලෝන් එකකට ගියාම බැංක් එක ඔයාලට නිකන් සල්ලි දෙන්නේ නැහැ නේ ලෝන් එක. ඉන්ටරෙස්ට් එක ගාණක් කපා ගන්නවා. ඒ ඉන්ටරෙස්ට් එක එතකොට 105ක් ඔයා ඉන්ටරෙස්ට් එක ගද්දී දැන් යුරෝ 1000ක් ඔයා දුන්නොත් ගවර්න්මන්ට් බොන්ඩ් එකකට 105ක් ඉන්ටරෙස්ට් එකෙද්දී ඔයාට හැම අවුරුද්දකටම 100ට කියන්නේ අවුරුදු 5කින් මේ බොන්ඩ් එක ඔයා ගවර්න්මන්ට් එකට දෙනවා යුරෝ 1000ක්. ගවර්න්මන්ට් එකේ වැඩකට අපි හිතමු ජනාධිපති කියනවා ඔයාට ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් මට දෙන්න යුරෝ 1000ක් දෙන්න මට මේ පාරක් හදන්න ඕනේ. යුරෝ 1000කින් පාරක් හදන්න බැරි එක වෙනම කතාවක්. මේක එක්සැම්පල් එකක්. එතකොට මේ හරි මම ඔයාට දෙනවා යුරෝ 1000 ජනාධිපතිතුමනි මෙන්න ගන්න. යුරෝ 1000 ඔයාට දෙනවා. හැබැයි මට හැම අවුරුද්දකම මගේ ඉන්ටරෙස්ට් එක 105ක් ඕනේ. ඒ කියන්නේ හැම අවුරුද්දකම ජනාධිපතිතුමා 150ක් යුරෝ 50ක් අමතරව දෙන්න ඕනේ. ඊට අමතරව අර ගත්ත ගාණ ගෙවන්නත් ඕනේ. කියන අවුරුදු 5කින් ඔයාට ෂුවර්ලි ඔයා දීපු යුරෝ 1000 හම්බෙනවා. ඊට අමතරව ඔයාගේ ඉන්ටරෙස්ට් එක 105 ගානේ ගත්තොත් 50 ගානේ තව යුරෝ 250ක් වැඩිපුරත් හම්බෙනවා. ඒක තමයි බොන්ඩ්ස්. ඒක අපිට රජයේ තියෙන බොන්ඩ්ස් වලට දාන්න පුළුවන්. ලංකාවේ නම් මම දන්නේ නැහැ එහෙම බොන්ඩ්ස් වලට එහෙම පුළුවන්ද කියන එක. ඉතින් වෙන රටවල් වල ඉතින් යුරෝපයේ තුල ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. කෝපරේට්ස් බොන්ඩ්ස් තියෙනවා. කම්පැනි වලට ඔයාට ගාණක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ජංක් බොන්ඩ්ස් ඒ කියන්නේ එක විවිධ පුද්ගලික පෞද්ගලිකව කරන කටයුතු වලට එහෙම ගාණක් දීලා ඔයාට යම් කිසි මුදලක් හොයාගන්න පුළුවන් ආයෝජනය කරන එක විදිහක් තමයි බොන්ඩ්ස් කියලා කියන්නේ. ඊළඟ එක අපි යමු shares or equities stock. ඒ කියන්නේ ඔයා share market එකේ stock market එකට ඔයා ඒකේ share holder කෙනෙක් බවට පත් වෙලා you become a shareholder. ඒකේ ඔයාට portion of the company's profit එක හම්බෙනවා dividends කෙනෙක් හැටියට. ඒ යම් කිසි කොටසක් ඔයාට හම්බෙනවා කම්පැනි එකකින් profit එක. ඔයා shareholder එකක් කෙනෙක් හැටියට. ඒ කියන්නේ විවිධ තියෙනවනේ index එකට අනුව ඔයාට පුළුවන් ඔයාගේ shares එක්කෝ ඒක sell කරලා ඒ කියන්නේ විකුණන්න සහ ඔයාට හොඳයි කියලා හිතෙනවා ඔයාට ගන්නත් පුළුවන්. අපි හිතමු ඔයා යුරෝ 10කින් shares ටිකක් ගන්නවා කම්පැනි එකේ තියෙන කොටස් ටිකක් ඔයා යුරෝ 10කින් කොටස් 10ක් ඔයා ගන්නවා යුරෝ 100කින්. කම්පැනි එකක තියෙන shares 10ක් හෝ කම්පැනි කිහිපයක තියෙන shares 10ක් ඔයා ගන්නවා යුරෝ 100ක් වියදම් කරලා. You have invested. එතකොට ඔයාට කොටස් 10ට යුරෝ 1000ක් ඔයා වියදම් කරලා තියෙනවා. එතකොට අපි දැන් බලද්දි මේ ස්ටොක් මාකට් එකේ තියෙන global trends ඒකේ technical analytics කියලා වෙනම chart analyze කරන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා බලාගෙන යද්දි දැන් ලෝකේ හොඳ ආර්ථිකය ඒ කියන්නේ ඔයා සල්ලි දාලා තියෙන shares හොඳයි. මේ ආර්ථිකයේ පවතින හොඳ shares වලට. අපි හිතමු Allianz
ඉන්ෂුරන්ස් එකනුත් කොටසක් ගත්තා. MSCI කියලා යුරෝපේ තියෙනවා. ඉතින් ඒ වගේ තව ගොඩාක් තියෙනවා. ඉතින් ඒ කොටස් මිලද ගන්න පුළුවන්. ලෝකෙ හැමතැනම කොටස් මිලට ගන්න හැකියාව තියෙනවා. ටෙඩ් රිපබ්ලික් එකේ රෙජිස්ටර් වෙලා හරි ඒ ක්‍රම ගොඩක් තියෙනවා. ෆොරෙක්ස් කියලා තියෙන ප්ලැට්ෆෝම් එකක්. නැත්නම් ස්ටොක් මාකට් එකට කෙලින්ම ගිහිල්ලා කටයුතු කරන්නත් පුළුවන්. වෝල් ස්ට්‍රීට් තියෙනවා ඇමරිකාවේ. ජර්මනියේ නම් තියෙන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් වල තමයි ජර්මනියේ ස්ටොක් මාකට් එක තියෙන්නේ. ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ. ඉතින් එහෙට ගිහිල්ලා ගන්නත් පුළුවන්. එතන ඉඳලා ඒවා බලන්නත් පුළුවන්. චාට් ඇනලයිස් කරන්නත් පුළුවන්. ඒ ඔක්කොම ටික ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයා කොටස් 10ක් ගන්නවා යුරෝ 100 ගානේ. ඒ කියන්නේ යුරෝ 1000ක්. ඔයා වියදම් කරලා තියෙනවා වගේ කොටස් වලට. ඊට පස්සේ ස්ටොක් මාකට් එකේ ප්‍රයිස් හොඳට අප්ලෝඩ් වෙලා ඒ ඔයාගේ කොටස් වල ඔයාගේ ෂෙයාර්ස් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. 150 වෙනවා. ඔයා 100ට ගත්ත එක 150යි හොඳයි ඒ ෂෙයාර්ස් වලට ඔයා දාපු ආයෝජනය හොඳයි. ඔයාට අවසානයේදී ඔයාගේ net worth එක 1500ක් වෙලා 150 ගානේ වැඩි වෙච්ච හන්දා ඔයා දාපු 1000ට. එතකොට if it drops to 80 ඒක 100 ඔයා 100ක් දීලා ගත්ත එකේ වටිනාකම 80ට බහිනවා. යුරෝ 80ට බැස්සට පස්සේ ඔයාට හම්බෙන්නේ ඔයාගේ worth එක 800යි. ඉතින් ඕකේ types තියෙනවා common stocks and preferred stocks කියලා විවිධ ආකාරයේ තියෙනවා. ස්ටොක් මාකට් එකකට ගනුදෙනුවක් කරද්දී අනිවාර්යයෙන් මේ පිළිබඳ මිනිස්සෙක් දැනගෙන ඉන්න ඕනේ, අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අමාරුවෙන් හම්බ කරන්නේ මිනිස්සු සල්ලි නේද? මිනිස්සු මේ ආවට ගියට නෙමෙයි වැඩ කරලා මහන්සි වෙලා ඉගෙනගෙන පුදුම දුකක් විඳලානේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ. ඒවා අපහු නැති කරගන්න නෙමෙයිනේ එක ඉමෝෂනල් හේතුන් වලට හරි. එහෙම ඉමෝෂනල් වෙන්න නරකයි ව්‍යාපාරයක් කරද්දි සහ ආයෝජනයක් කරද්දි. රේෂනල් තින්කින් තමයි මනෝවිද්‍යාත්මක ගොඩාක් බලපාන්නේ. ඉතින් මේ ස්ටොක් මාකට් එකේ තියෙන වෙනම සයිකොලොජි එකක්. ඒ කියන්නේ ඔයාට යුරෝ 500ක ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඔයා කරපු ෂෙයාර්ස් වලින්. ඒකෙන් ඔයා ගොඩාක් සතුටු වෙනවා. හැබැයි ඔයාට බැරි වෙලා හරි ස්ටොක් මාකට් එකේ කඩන් වැටීමෙන් යුරෝ 500ක් ඔයා ලොස්ට් එකක් වුණොත් ඔයාට අර ඔයා ගත ප්‍රොෆිට් එකෙන් ඔයාට දැනෙච්ච මානසික සතුටට වඩා ඔයා පුදුම විදිහට දුක් වෙනවා. ඔයා 500 යුරෝ 500ක් මයිනස් කරගත්තොත්, ඒ කියන්නේ නෙගටිව් 500ක් නෙගටිව් වුණොත්, නැති කරගත්තොත් මිනිස්සෙක් කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ මනෝවිද්‍යාත්මක වෙයි තියෙන සයිකොලොජි තියරි එකක් තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා මේ පාවිච්චි කරේ කියන තැන මම ඉන්නවා. මම බිස්නස් සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට. ඒවා ගැන වෙනම මාතෘකා විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අද මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් මේ ටික පැහැදිලි කළේ රියල් ස්ටේට් ඉන්වෙස්ට්මන්ට් ගැන. ඔයාලට මහා ලොකුට කියන්න ඕනේ. ඔයාලා දන්නවා. ඒ කියන්නේ ගෙයක් හදලා ඒක රෙන්ට් කරද්දී ඔයාලට මාසෙකට එන ගාණ. හැබැයි ඒකේ long terms. ඒ කියන්නේ ඔයාගේ goals long terms තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඔයා ගෙයක් හදනවා $200,000 වලට ඔයා ගෙයක් හැදුවොත් ඔයා ඒක මාසෙකට 1,200 වලට 1,200ක් ගානේ රෙන්ට් කරොත් ඔයාට ඒ පාර්ට්මන්ට් එක ඔයාගේ ගෙදර ඒ ඔයා වියදම් කරපු ගාන නැවත ගන්න පුළුවන් මන්ත්ලි ඉන්කම් එක අනුව. ඉතින් රියල් ස්ටේට් වල මම අර කිව්වා වගේ තියෙන රිස්ක් එක තමයි ඒවා කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, පරිසර සාධක ගම් වතුර ගලන්න පුළුවන්, සුලිසුලඟක් ටොනාඩෝයක් වෙලා වහලේ මේ යන්න පුළුවන්. එහෙම නැත්නම් earthquake අපි දැක්ක මියන්මාරේ තායිලන්තේ වෙච්ච භූකම්පන නිසා බිල්ඩින් කඩන් වැටෙනවා. ඉතින් ඒවට වෙනම ඉන්ෂුරන්ස් දාලා ඇති කියලා අපි හිතනවා නේද? මේ ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ අත්දැකීමක් තියෙන කෙනෙක් හැටියට ඉතින් ඒක වෙනම මාතෘකාවක්. ඒක අපිට රිස්ක් මැනේජ්මන්ට් කියලා වෙනම එකක් කතා කරන්න පුළුවන්. ඉතින් රියල් ස්ටේට් වලට ඉන්ඩස්ට්‍රියල් ඒවා ෆැක්ටරි, වෙයාරහවුසස්, ලෑන්ඩ් එකක් අරගෙන ඒක ඩිවලොප් කරන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මූලිකම කොටස් 3 පෝර්ට්ෆෝලියෝ එකේ එන. ඉතින් අපේ මේ ලැරි ෆින්ක් මහත්මයා the $10 trillion man කියලා තියෙන්නේ 150ක් ස්ටොක්ස් වලට ආයෝජනය කරමු, 130ක් බොන්ඩ්ස් වලට ආයෝජනය කරමු, 120ක් ප්‍රයිවට් ඇසෙට්ස්. ඒ කියන්නේ ඔය ප්‍රයිවට් රියල් ස්ටේට් ඒ පැත්තට 120ක් ඇති කියලා කියන්නේ. දැන් ලංකාව වගේ රටක් ගත්තාම අපේ මිනිස්සු බලන්නෙම මහගෙදරින් අයින් වෙලා ගෙයක් හදාගෙන ඉන්ඩිපෙන්ඩන්ට්. ඒක හොඳයි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක. හැබැයි
මුදල් පරිපාලනය පැත්තෙන් ෆයිනෑන්ෂල් ලිටරසි එක පැත්තෙන් මුදල් ආර්ථික සාක්ෂරතාවය පැත්තෙන් බැලුවාම ගෙයක් තමන් තනියම හදාගෙන ඒ ගෙදර ගත්ත ලෝන් එක ගෙව ජීවිත කාලෙම ඉන්නවට වඩා ඊට වඩා තව ක්‍රම තියෙනවා නේද? මුදල් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය $10 trillion මෑන් ලැරි ෆින්ක් මහත්මයාගේ සංකල්පයක් හැටියට පෝර්ට්ෆෝලියෝ එක ඩිවර්සිෆිකේෂන් කරන යෝජනාව ඒ මහත්මයා කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ෆයිනෑන්ෂල් ලිටරසි එක ගැන දෙයක් කතා කරලා කියලා දෙන්න පුළුවන් වුණා කියලා අද සාකච්ඡාවෙන්. ඉතින් බොහොම ස්තුතියි මගේ channel එක subscribe කරන්න. ෆයිනෑන්ෂල් ලිටරසි එක රටකට අත්‍යවශ්‍යම දෙයක්. එහෙම නැතුව මෝඩ විදිහට ආයෝජන තීරණ ගන්න එපා. රටක් හැටියට කඩන් වැටෙනවා. ඉමෝෂනල් තීරණ ගත්තාම ඒ නිසා බොහොම ස්තුතියි. ඔයාලට යම්කිසි දැනුමක් එකතු වුණා කියලා හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් චුට්ටක් subscribe එකකුත් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි හැමෝටම.